ඔය කවුද ඔය තමුන්? ඔය මොකද මේ අපේ ගේ දොරකට කරගන්නේ? ඈ දන්නේ නැද්ද මේවා මේ තරුණ ගෑනු ළමයි ඉන්න ගෙවල් කියන්නේ? කවුද? මං කොහොමද දන්නේ ඔයාලගේ ගෙදර කෙල්ලෝ ඉන්නවා කියන්න? මගේ මේ 750ක් වැටුණා බිම. මම මේක හොයනවා. ඔව්. 750ක්? ඔව් 750ක්. ඕක ඉතින් දැන් ඔතන මම මේ හොයන්න ඕනේ. අන්නරට ගිහලා හොයාගන්නවකෝ. අන්නරේදකින් හරියන්නේ බෑ. මෙන්න මෙතනනේ මගේ 750 වැටුනේ. කොහොයි ඉතින් මෙතන වැටුණා නම්? ඒක තමයි මං බලන්නේ. කෝ තාම නෑනේ හම්බ වුනේ. ඈ මේ අංකල් දුවලා තාම බැඳලා නැතුව ඇතිනේ. නිකන් ඇව්වේ. නෑ දුවලා නම් තාම බැඳලා නෑ. ඔය ඔන්නේ 750 හොයාගෙන ඉක්මනට යනවා මෙතනින්. ඒක තමයි කො මේ 750 තාම හොයාගන්න බැරි වුණා. ඒකයි මේ හලෝ මේ මම කියන්නද වැඩක්? ඔය 750 වැඩක් නෑ. මෙන්න මේ රුපියල තියාගන්නවා. මේක තියාගෙන ඔය ඉක්මනට මෙන්න මෙතන යනවා මේ අපේ ගේ ගාව කරගෙන නැතුව. රුපියල? ඔව්. අනේ ඔය රුපියලට වඩා මගේ 750 වටිනවා. ඔව්. එහෙනම් මෙන්න මේ රුපියල් 5 තියාගෙන මෙන්න මෙතන යනවා යන්න. බෑ රුපියල් 5ට 750ක් අතරින්න පුළුවන්ද? මම යන්නේ මේක හොයාගෙන විසක් නෑ යන්නේ. කරුමයක් දප්පා මේ හරි රුපියල් 10ක් දෙන්නම්. යනවාකෝ ඉක්මනට. එහෙම බෑ රුපියල් 100ක්වත් ඕනේ යන්නේ එකයියෝ. රුපියල් 100ක්? මෙන්න මේක අතර යන්න මෙන්න මෙතනින්. අන්නේ එහෙම මාමා. කොහෙන්ද 100? මෙන්න මේ ඇව්වට මොකුත් හිතන්න එපා. මොකද? ඇයි මේ මගේ 750ක් ඉඳලා මාම 100ක් වේදම් කරගත්තේ? ඔව්. ඒ වෙන මොකුත් හින්දා නෙමෙයි. දැනට 23 අවුරුද්දකට උඩදී මගේ 7-5ක් නැති වෙලා කෙල්ලෝ ඉන්න ගයක් ඉස්සරහ පිට මට විච්ච දේ උඹට නොවෙන්නයි පුතේ.